Good morning. අද අපි යනවා නුවරඑළිය වගේම සීතල ලස්සන පැත්තකට. මේක ඇත්තටම කිව්වොත් මාර ලස්සන ප්ලේස් එකක්. දැන් අපි ඉන්නේ රත්නපුර බහුගල්ල බලංගොඩ පැත්තට යන ගමන්. අපි යන්නේ සමනලවත්ත කියන ප්ලේස් එකට. දැන් අපි බලංගොඩ කිට්ටු කරලා ඉන්නේ රත්නපුර බහුගල්ල. හරි අපි එහෙනම් ඉස්සරහට ගිහලා බලමු සමනලවත්තට යන්නේ කොහොමද කියලා. කොළඹ ඉඳලා පැය 3ක ගමනකින් පස්සේ අපි සමනලවත්තට ළඟා වුණා. අපි සමනලවත්තට ළඟා වෙනකොටම වහින්න පටන් ගත්තා. පොඩ්ඩක් ඒක ටිකක් හයියෙන් වැස්සා. හැබැයි මේ තියෙන සබදාම මාර ලස්සනයි. මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. අපි හිතුවට වඩා ඇත්තටම මාර ලස්සනයි මේ සමනලවත්ත කියන පැත්ත. මේක ඇත්තටම නුවරඑළිය දේශගුණයට සමාන දේශගුණයක් තමයි තියෙන්නේ. හරි දැන් අපි සමනලවත්ත টොප් රිසෝට් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. හරි එහෙනම් අපි බලමු ඇතුළට ගිහිල්ලා ඒක කොහොමද කියලා. අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. හොඳට වහිනවා. බලන්න මේ වීදියේ ඔක්කොම වැහිලා තියෙන්නේ. ඉතින් වෙන්නේ ඇත්තටම මේක මේ ඔන්න ප්ලේස් වගේ මාර වෙනමක් තියෙන්නේ. මේ වගේ වහිනවා මේක විනාඩි 5න් පහට මේකේ වෙද එකක් ටක් ටක් ගාලා වෙනස් වෙනවා. දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා හොඳට තිබුණා. දැන් ආයිත් වහිනවා. මේ වගේ මාර හුලඟක් තියෙන්නේ. බලන්න. අර ඈතින් පේන්නේ අපි ඉන්න හොටෙල් එක. ඒක මීදුමට වැහිලා තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ වල පහලක් මාර මීදුම ගතියක් තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. හරි අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. බලමු වටපිටාව view එක කොහොමද කියලා. මාර හුලඟක් තියෙන්නේ. කොටේජ් දෙකක් තියෙනවා මෙතන. මෙතන තියෙන තව විශේෂත්වයක් තමයි මෙතන බස් එකක් යනවා. ඒකේ පරිසරයේ තියෙන ලස්සනයි බස් එකේ රතු පාටත් එක පාරම ලස්සනක් තියෙන එක. මේ තමයි මේ බස් එක. හරි අපි දැන් බලමු මෙතන කොටේජ් එකක් ඇතුළට ගිහිල්ලා කොටේජ් එක කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි මේකේ තියෙන ලොකුම කොටේජ් එක. හරි දැන් අපි මේ තියෙන ලොකුම කොටේජ් එක ඇතුළට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ මෙතන තියෙනවා පොඩි සිංක් එකකුයි පොඩි පැන්ට්‍රි එකකුයි. මේ ගෙලියට බෙන වීව එක. එතකොට මෙතන ලොකු බෙඩ් දෙකක් තියෙනවා මේ රූම් එකේ. ඒතර මේකේ 4 දෙනෙකුට ඉන්න පුළුවන්. ඇතුළ ඇත්තටම සීතල නෑ. ලස්සනට තියෙනවා. පොඩි බේසික් දේවල් තමයි තියෙන්නේ. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ වොෂ්රූම් එක තියෙනවා. හොට් තියෙනවා. දොර පහල 4 දෙනෙකුට තමයි ඉන්න පුළුවන්. බලමු උඩට ගිහිල්ලා. වඩිකලක් තියෙන එක ටික 아무තු විදියට තියෙන්නේ. උඩ බෙඩ්ස් තුනක් තියෙනවා. 6 දිනකට ඉන්න පුළුවන්. එතකොට මේ කොටේජ් එකේ ඔක්කොම 10 දිනකට ඉන්න පුළුවන්. උඩත් බාත්රූම් එකක් තියෙනවා. බලන්න මේ එළියට වෙන view එක.
මේ වගේම තමයි අනිත් කොටේජ් එකත්. ඒකෙත් 8 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒකට ඔක්කොම බැලුවොත් ඔක්කොම 18කට වගේ තමයි ඉන්න පුළුවන් මේකේ. මාර ලස්සනයි පූල් එකක් තියෙනවා. බලමු පූල් එකේ තියෙන ඒරියා එකට ගිහිල්ලා පූල් එකේ තත්ත්වය කොහොමද කියලා. තව ඩ්‍රින්ක්ස් ගන්නවා නම් පොඩි පාටි දානවා නම් පාටි දාන ප්ලේස් එකකුත් තියෙනවා වෙනම. අපි එතනට දැන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඊට කලින් පොඩ්ඩක් බඩගිනි. හරි අපි එනන් ගිහලා කාලෙමු. ඉතින් මාර පාරකට ප්ලේස් එක. පූල් එක තියෙන්නේ ලන්ච් එක රෙඩි වෙලා තියෙන්නේ chicken, mushroom, chops. hari lunch එක රෙඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් කාලෙමු. බස් ගියක් තියෙනවා. මාර්ග ක්ලියර් වෙලා තියෙන්නේ. මාරම ලස්සනයි. මේ තමයි පාකින් එක. දැන් වෙලාව හවස 5 වගේ වෙලා තියෙන්නේ. බලමු කොහොමද කියලා. ඕන වුණත් මාරම හුලඟක් නම් තියෙනවා. දැන් වෙලාව හවස 6 විතරලා තියෙන්නේ. බලන්න වටපිට view එක. මම පොඩකට උලක වැඩි එක තමයි ලොකුම කේස් එක තියෙන්නේ. කියන දේ බලහෙනවත් දන්නේ නැහැ. බලන්න අපි ලබාන එක ලයිට් දාලා තියෙන මාර ලස්සන. දැන් තමයි ඩිනර් අරන් ආයි කොටේජ් එකට ආවේ. ඇත්තටම කෑම ගැන කිව්වොත් කෑම හොඳටම හොඳයි. හරි එහෙනම් දැන් අපි නිදා ගන්න හදන්නේ. එහෙනම් ආයි හෙට උදේ හම්බෙමු. එහෙනම් ආල් good night.
බලන්න වටපිටාව තියෙන view එක. මාර විදිහට හුලඟ සැරයි. එක වෙලාවකට මීදුම වැහිලා යනවා. ආයි වහිනවා. ආයි පායනවා. ඒ කියන්නේ වේදේක ටට්ටක් ගාලා වෙනස් වෙනවා. පැත්තට මාර ලස්සනයි. අර පැත්තට දැන් පොඩ්ඩකට කලින් ගිහලා පායලා තිබුණා. දෙකක වෙයිලා ගිහලා වෙයි කලුවකට. බලමු දැන් අපි මේ කබානගේ උඩට ගිහිල්ලා මේ කොහොමද කියන්නේ මේක තමයි මේකේ උඩට වෙන view එක බලවටේ පේනවා අර පාරෙන් තමයි අපි ආවේ ඉබත් ඔක්කොම තියෙන තේ වටේ වල තියෙන්නේ සමනලවත්ත කියන කොහොමද ඒ කර්මාන්තයත් එක්ක යන ගම්මානයක් දැන් පොඩ්ඩක් ටුවරිසම් පැත්තටත් මෙයාලා හොටෙල්ස් ටිකක් ගහගෙන යනවා දැන් මේ මෙතනත් දන්නේ වගේ හොටෙල් එකක් සමනලවත්ත කියන්නේ නුවරඑළිය වගේම ප්ලේස් එකක් ඒ කියන්නේ නුවරඑළිය නොයා නුවරඑළිය ෆීල්ඩ් එක ගන්න පුළුවන් ප්ලේස් එකක් සීතලයි ඔක්කොම තියෙනවා මීදුම ඒ ඔක්කොම තියෙනවා මෙහි කොහොම මේ හරියට කියන්නේ පුංචි නුවරඑළිය කියලා තමයි මේ ගමේ කට්ටිය කියන්නේ හරි එහෙනම් අපි දැන් පූල් එක පැත්තට ගිහිල්ලා ඒ පැත්තත් කොහොමද කියලා බලමු මේ පාර තව කිලෝමීටර් 3ක් විතර උඩට යන්න පුළුවන්. බ්‍රේක්ෆාස්ට් එක රෙඩිලා තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා ගිහිල්ලා. මොනවද බ්‍රේක්ෆාස්ට් එකට තියෙන්නේ? බත් තියෙනවා, ඉන්දියාප්ප. මාළු තියෙනවා. මිත්තර තියෙනවා, අලහොදි තියෙනවා, සම්බොල තියෙනවා. එච්චරයි. අම්මා. පාන් නැද්ද? පාන් අරගෙන ලෝක පාන් නැහැ. දැන් අපි උදේට කෑවා. උදේ කෑම හොඳටම තිබුණා. දැන් අපි ආයි චේන්ජ් කරලා කබානකට යන ගමන් ඉන්නේ. දැන් අපි බ්‍රේක්ෆාස්ට් එක අරන් ආයිත් කබානකට එන ගමන් ඉන්නේ. මේ ලොකේෂන් එකට එන විදිය කිව්වොත් එන්න තියෙන්නේ බලංගොඩට එන්න ඕන මුලින්ම රත්නපුර හරහා බලංගොඩට ඇවිල්ලා බලංගොඩින් ටවුන් එකේ තියෙනවා සමනලවත්ත කියලා කිලෝමීටර් 14ක පාරක්. ඒකේ ඇවිල්ලා කිලෝමීටර් 11ක් වගේ එන්න ඕන. එනකොට තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ යනවා නම් මෙතන බස් තියෙනවා. කියන්නේ පැයෙන් පැයට බලංගොඩින් බස් තියෙනවා. මේ සමනලවත්තට එන්න. ඒ බස් එකේ ආවත් එන්න පුළුවන් මෙතන ලොකේෂන් එකට.
මෙතන ඇත්තටම මාර ලස්සන ප්ලේස් එකක්. මාරම ලස්සනයි. view එක ඉස්සරහ කන්දක් තියෙනවා. තව පිටිපස්සේ කන්දක් තියෙනවා. පොඩි pool එකකුත් තියෙනවා. සෙට් එකට වගේ ඇවිල්ලා enjoy කරන්න මාර හොඳ ප්ලේස් එකක්. මෙතන බුක් කරගන්න විදිය මම පල්ලෙහා දාන්නම්. ඒ කන්ටැක්ට් නම්බර්ස් වල කතා කරලා බුකින් එකක් දාගෙන ඔයාලත් ඇවිල්ලා enjoy කරන්න. group එකක් වගේ එනවා හොඳයි. සාමාන්‍යයෙන් 18ක් 20ක් වගේ එන්න පුළුවන්. ඇවිල්ලා හොඳට enjoy කරන්න පුළුවන් pool එකකුත් තියෙනවා. සෙට් එකට එන්න හොඳ ප්ලේස් එකක්. මෙතන එක්කෙනෙකුට රුපියල් 10000කට අඩුවෙන් ඇවිල්ලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට රුපියල් 8750ක් 9500ක් අතර තමයි එක්කෙනෙකුට charge වෙන්නේ. ඒක එහෙම බැලුවාම ඇත්තටම හොඳ ප්ලේස් එකක්. මේ ලොකේෂන් එක ගැන පාර හොඳටම තියෙනවා. ඒ කියන්නේ කාපට් පාරක් තියෙන්නේ. ඒක නිසා කිසිම ඉෂුවක් නැහැ. ඕන වාහනයකින් එන්න පුළුවන්. මෙතන වීකෙන්ඩ් එකේ බුකින් එකක් දාගන්න නම් පොඩ්ඩක් කලින් දාගන්න වෙයි. මොකද වීකෙන්ඩ් එකේ ගොඩක් වෙලාවට මෙයාලගේ බුකින්ස් ෆුල්. මේකින්ද අනිවාර්යෙන් මාසෙකට කලින් වගේ අනිවාර්යෙන් බුකින් එකක් දාගන්න වෙනවා නම් නැත්තම් ටිකක් බුකින් එක දාගන්න අමාරුයි. වීක් ඩේස් වල ප්‍රශ්න නැහැ. හරි අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. වීඩියෝ එක හදලා ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාන්න. තව වීඩියෝස් බලන්න ඕන නම් පොඩි සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. එහෙනම් තව වීඩියෝ එකක් හම්බුමු. ජය වේවා.